සාකච්ඡා කරන්න යන්නේ ප්‍රැක්ටිකල් එක 4 වෙනි පාඩමට අදාළ ප්‍රැක්ටිකල් එකක්. මොකද්ද? වැසි ජල පෙරණයක් සකස් කිරීම. එතකොට වියලි කලාපේ අපි දන්නවා වර්ෂාපතනයේ වාර්ෂික වර්ෂාපතනයේ අඩු නිසා අපි ඒ පැතිවල ගොඩක් කලාවට මේ වැසි ජලය නිවෙස් වල එකතු කරගන්න. වැව් හදලා තියෙන්නේ විශාල වශයෙන් වැසි ජලය එකතු කරගන්න. නමුත් නිවෙස් වල වියලි කාලයට නැත්නම් වැසි ජලයේ හිග කාලවලට මේ නිවෙස් වලට ජලය ගන්න ඒගොල්ලෝ තම තමන්ගේ ගෙවල් වල පොඩියට වැසි ජලය එකතු කරන සමහර අය හදාගෙන ඉන්නවා. රයිට්. ඒතර මේ වැසි ජලය පිරිසිදු නැති නිසා නැත්නම් අපි වහලකින් එකතු වෙන වැසි ජලයනේ එකතු කරගන්නේ. අපි ඒකනේ අපි කියන්නේ අපි වැසි ජල එකතු කරනකොට ප්‍රභවයේ විදිහට ගන්නේ වහල. වහලෙන් එන වැසි ජලය කෙලින්ම ටැංකියට එකතු කරගත්තොත් අපිරිසිදුයි. එතකොට අපිට බොනකොට හෝ නැත්නම් ඒ පරිභෝජනයේදී යම් ගැටලු වෙනවා. ඒ නිසා අපි ඒ වැසි ජලය පිරිසිදු කරනවා පෙරණයක් කරා. ඒතර මේ පෙරණයක් සකස් කිරීම ආදර්ශනයක් කරන්න යන්නේ. ඒතර ඒ සඳහා ඔයගොල්ලෝ මේ ටොපි බෝතලයක් ගෙනලා තිනවා. ඉතින් ඊට පස්සේ ඒකේ සිදුරු විදින්න උපකරණයක් තියෙනවා. ඊට පස්සේ මේ පෙරණය හදනකොට මේ කියන දේවල් අපි ඔයගොල්ලෝ බොරළු අරන් ඇවිල්ලා තියෙනවා. මෙටල් බොරළු දෙකෙන් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. කොහු කෙඳි, වැලි, අඟුරු. මේ ටික හරහා වැසි ජලය ටැංකියට යනකොට ඉතාම හොඳින් පිරිසිදු වෙනවා. නේ? ඉතින් එතකොට මේ ටික දාන්න ඕනේ පිළිවෙලට. ඒක ඉතාම වැදගත්. මේක පිළිවෙලට දාන්න ඕනේ. මේක විභාග ප්‍රශ්න වලට මේක අවුරුදු 2ක් විතර එක දිගට ආවා. මේකට පොඩි වෙලාවක් ගිය ළමයිට හදන්න ඇති දෙයක් නෑ. පොඩි ප්‍රැක්ටිකල් එකක්. ඉතින් මේ ටික මේ උපකරණ ටික දීලා තිබ්බම ඕගලන්ට තියෙන්නේ මේ ටික පිළිවෙලට යටටම දාන්නේ මොනවද? බොරළු හෝ මැටල් හරි බොරළු හරි තිබ්බොත් යටටම දානවා. ඊට පස්සේ අපි කොහු බත් දානවා, කොහු කෙඳි දානවා. ඊට පස්සේ වැලි දානවා. අවසානයේ උඩින්ම අඟුරු දානවා. ඒතර ওই ටික හරහා පෙරලා ගියාම පිරිසිදු ජලය යනවා, ටැංකියට එකතු වෙනවා. ඒතකොට අපිට හිග කාලවලට පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. ඒතර එහෙනම් ඕගොල්ලෝ දැන් පටන් ගන්න. මොකද්ද? වැසි ජල පෙරණේ ආදර්ශනය කරන්න හදන්න. රයිට්. සිදුරු විදීමේ සිට මේ ටික පිළිවෙලට දාන තැනට යනකම් අපි ලස්සනට ප්‍රැක්ටිකල් එක ඉවර කරමු. රයිට්. පටන් ගමු. මේ බොරළු හෝ මැටල් ලේයර් කියන එක අඩියමත් තියෙනවා අපව උඩටත් එනවා. අර දැන් අපි යටට දැම්මේ මොනවද? මැටල් දැම්මා උඩට බොරළු දාමු. හරි? එහෙනම් හරි. එහෙනම් දැන් මේ වහලෙන් එන වැසි ජලය එකතු වෙලා එන වැසි ජලය මේ පෙරණේ හරහා ඇවිල්ලා පෙරිලා අර සිදුරු වලින් එළියට යනවා. හරි? එහෙනම් අපි ඔන්න වැසි ජල පෙරණයක් ආදර්ශනය කිරීමත් ඔය විදිහට අවසන් කරා. හරි.